හරි මේ අපේ පළවෙනි නෙට්වර්කින් වීඩියෝ එක. මෙතනදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආකෘති නැත්නම් මොඩල්ස් ගැන. මේ මොඩල්ස් වලට එන්න කලින් මම නියමාවලි නැත්නම් ප්‍රොටෝකෝල්ස් ගැන පොඩ්ඩක් කතා කරන්න කැමතියි. ඔක්කොටම කලින් මේ නෙට්වර්කින් වලින් එළියට ඇවිල්ලා අපි පොඩ්ඩක් බලමු මේ ආකෘතියක් නියමාවලියක් කියන්නේ මොකක්ද කියලා. මෙතන මම ඩෙෆිනිෂන් දෙක ලියලා තියෙනවා. නියමාවලියක් නම් නීතිමාලාවක් නැත්නම් set of rules. ආකෘතියක් නම් ස්ටෑන්ඩඩ් නැත්නම් සම්මතයක්. නෙට්වර්කින් වලින් එළියට ආවොත් නිකන් අපි ප්‍රොටෝකෝල් එකක් ගමුකෝ. නිකන් නීතිමාලාවක් කිව්වම අපේ ඔළුවට එන්නේ මේ මොකක් හරි දෙයක් කරන්න දෙන විදියක්. දැන් පාරේ යන්න විදියක් තියෙනවානේ. පයින් යනවා නම් එයාට යන්න විදියක් තියෙනවා. වාහනේ යනවා නම් එයාට යන්න විදියක් තියෙනවා. එතකොට ඔය යන ගමන් පොලිසියට අහුනොත් එතකොට එතනදී සිද්ධ වෙන වැඩ පිළිවෙලක් තියෙනවා. ඔන්න ඔය වගේ මොකක් හරි ඇක්ෂන් එකක් කරන්න තියෙන විදිය තමයි මෙන්න මේ ප්‍රොටෝකෝල් එකක් කියලා කියන්නේ. ඒකට ඉන්ටර්නෙට් කන්ටෙක්ස්ට් එකෙන් ගත්තොත් එහෙම අපි ඊමේල් එකක් යවනවා වෙන්න පුළුවන්, වීඩියෝ කෝල් එකක් වෙන්න පුළුවන්, වෙබ්සයිට් එකකට යනවා වෙන්න පුළුවන්. ඔය එක එක වැඩවලදී ඒ වැඩේ සිද්ධ වෙන්නේ කොහොමද කියන ස්ටෙප්ස් ටිකක් නැත්තම් කොහොමද මේ වැඩේ වෙන්නේ කියන එක තමයි නියමාවලියෙන් පෙන්නන්නේ. එතකොට නිකන් උදාහරණ ගත්තොත් එක එක වැඩවලට එක එක නියමාවලි තියෙනවා. වෙබ්සයිට් එකකට යනවා නම් HTTP නැත්තම් HTTPS, අපි වීඩියෝ කෝල් එකක් නැත්තම් ලයිව් ස්ට්‍රීම් එකක් කරනවා නම් UDP, ඔය වගේ එක එක වැඩවලට අදාළ වෙන නියමාවලි තියෙනවා. ආකෘති ගත්තොත් එහෙම මේක පොඩ්ඩක් වෙනස්. ආකෘතිය ඇවිල්ලා නියමාවලියට වැඩිය පොඩ්ඩක් බ්‍රෝඩ්. අපි නිකන් ඉන්ටර්නෙට් වලින් නැත්තම් නෙට්වර්කින් වලින් බැහැරට ඇවිල්ලා අපි නිකන් සම්මතයක් ගමුකෝ. අපි ගමු ගඩොල් කැටයක්. මට මතක විදිහට ගඩොල් කැටයකට තියෙන SLS සංඛ්‍ය තමයි 39. SLS 39. දැන් ඔය ඇල්ලොතර වලටත් තියෙනවානේ ISO එක. ඒ වගේ දැන් ලෝකේ තියෙනවා මේ සම්මතයන් දෙන ආයතන. ලංකාවේ නම් SLS, ඉන්ටර්නැෂනල් එක තමයි ISO. දැන් ලංකාවෙන් SLS 39 කියලා ගඩොල් කැටයකට හම්බ වෙන්න නම් අපි මං ගඩොල් හදනවා. ඒකට මං හදන ගඩොලක් SLS 39 කියන තත්ත්ව සාධකයේ හම්බ වෙන්න නම් SLS ආයතනයෙන් මේකට පනවලා තියෙනවා පොඩි පොඩි නීති වගේක්. යම්කිසි උසක් තියෙනවා, ඒ උසේ හෝ ඊට අඩු උසකින් නම් ගඩොල අතෑරියට පස්සේ බිඳින්න බෑ. ගඩොලකට නිශ්චිත මාන තියෙනවා, දීඝ පළල උස. දැන් මේ එකකට හරි යටත් නොවුනොත් එහෙම මං හදන ගඩොල ප්‍රමිතිගත ගඩොලක් නෙවෙයි, හොඳ ගඩොලක් නෙවෙයි. ඔය වගේ ඉන්ටර්නෙට් එකෙත් එක වැඩක් කරන්න යනකොට එක වැඩක් හරි අපි නිකන් කෝල් එකක් කියලා යාළුවෙක්ට මෙසේජ් එකක් යවනවා නැත්නම් කෝල් එකක් ගන්නවා. මේ වගේ වැඩවලදී ඒක ප්‍රමිතිගත කරන්න නැත්නම් ස්ටෑන්ඩඩයිස් කරන්න එක එක මෙතඩ්ස් තියෙනවා. අන්න ඒවට තමයි මේ අපි මොඩල්ස් කියලා කියන්නේ. එතකොට අපි හැමෝම දන්න මොඩල් එකක් තමයි OSI, Open System Interconnection කියලා කියනවා. හරි. දැන් OSI මොඩල් එක හදලා තියෙන්නේ ISO කියන ආයතනේ. එතකොට ඔයාලා අහලා ඇති ISO OSI 7 layer reference model. මොනවම දිග නමක්. එතකොට මේ දෙන්නගේ සම්බන්ධය ගත්තොත් පොඩි මම වෙන් ඩයග්‍රෑම් එකක් අඳලා මේක එළියෙන්ම තියෙනවා මොඩල් එක. මේකේ මොඩල් එක ලොකුයි. ප්‍රොටෝකෝල් එක මොඩල් එක ඇතුලේ තියෙන මේ සබ්සෙට් එකක්. එතකොට මේ ප්‍රොටෝකෝල් කියන සබ්සෙට් එකට අමතරව මේකට ඩිවයිසස් එන්න ඕනේ. තව software එහෙම. එතකොට තව එක එක hardware ඔය කියන දේවල් ටික තියෙනවා. අපි ඉස්සරහට බලමු මෙන්න මේ OSI මොඩල් එක අරගෙන කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඊට කලින් ප්‍රොටෝකෝල් එකක් ගැන මම තව පොඩ්ඩක් ඩීප් යන්න මෙන්න මෙහෙම උදාහරණකින්. හරි. මට වුණා ICMP කියන ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරලා මේ ඇත්තටම ප්‍රොටෝකෝල් එකක් කියන්නේ මොකක්ද කියලා පෙන්නන්න. කලින් මම කිව්වනේ ප්‍රොටෝකෝල් එක කියන්නේ a set of rules. නීති සමූහයක්. දැන් මේ නීති හඳුන්වන ආයතන තියෙනවා. එක ආයතනයක් තමයි IEEE. අපි හැමෝම දන්න IEEE. ඒකට ISO වගේ ආයතනත් මේ ප්‍රොටෝකෝල්ස් හදනවා. ඒ වගේම මම කිව්වා ප්‍රොටෝකෝල් එකක් නෙට්වර්ක් වලදී ප්‍රොටෝකෝල් එකක් පාවිච්චි වෙන්න මොකක් හරි වැඩක් සිද්ධ වෙන්න ඕන පිළිවෙල පෙන්වන්න. මෙන්න මෙහෙමයි මේ වැඩේ වෙන්නේ කියලා පෙන්වන්න. හරි. එතකොට ICMP කියන ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරන්නේ එරර් එකක් රිපෝට් කරන්න. නිකන් අපි හිතමු කේලමක් කියන්නේ. අපි හැමෝම දන්නවා පැකට් ස්විචින්. එතකොට සෙන්ඩර් කම්පියුටර් එක තියෙනවා. එයා රවුටර් නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙලා ඉන්නවා. එතකොට රවුටර් එකක් තව රවුටර්ස් නියර්බයි රවුටර්ස් වල කනෙක්ට්. ඉතින් අපි දන්න සරල සිද්ධියනේ මේක. එතකොට මෙයා පැකට් එකක් රිලීස් කරනවා. ඔය පැකට් එකේ තියෙනවා TTL. මේකත් අපි දන්න දෙයක්. ටයිම් ටෙලිව්. ඒ කියන්නේ කී පාරක් මේ පැකට් එකට පැන යන්න පුළුවන්ද? 1යි 2යි 3යි කී පාරක් යන්න පුළුවන්ද? පැකට් එකකට මෙහෙම වැලියු එකක් දෙන්නේ පැකට් එක නොනවත්වා සංසරණය වෙන එක නවත්තන්න. මොකද යන්නේ නම් නැති පැකට් එකක් මෙතන කරගෙන ගත්තොත් රවුටර්ස් වල ට්‍රැෆික් එකන්නේ. ඒක කරදරයක්.
එතකොට P කියන පැකට් එක මෙයා එළියට දාන්නේ TTL 4ක් කියලා ඩිෆයින් කරලා. ඒ කියන්නේ මෙයාට 4 පාරක් පැන යන්න පුළුවන්. අපි හිතමු පළවෙනි පාර පැන්නා. ඔන්න එතකොට 4න් එකක් අඩු වුණා 3යි. තව 3 පාරයි පයින්න පුළුවන්. මෙතෙන්ට පැන්නා. තව 2 පාරයි පයින්න පුළුවන්. දැන් TTL මොකද වෙන්නේ? එකින් එක අඩු වෙනවා. මෙතෙන්ට පැන්න TTL 1යි. ඒ කියන්නේ තව එක පාරයි පයින්න පුළුවන්. මෙතෙන්ට පැන්න TTL 0යි. ඒ කියන්නේ මේ රවුටර් එකට පැකට් එක ආවට පස්සේ ඒ පැකට් එකට තව ඉස්සරහට යන්න බෑ. time value 0. එහෙනම් මෙයා කරන්නේ ඔය පැකට් එක අයින් කරනවා. ඩිස්කාඩ් කරලා දානවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඩිස්කාඩ් කරා කියලා මෙයාට දැනුම් දෙන්න ඕනේ. අන්න එතනදී තමයි ICMP ප්‍රොටෝකෝල් එක එන්නේ. ඒකට මම කිව්වනේ ICMP කියන්නේ error reporting protocol එකක්. එතකොට මෙයාගේ වැඩේ තමයි පැකට් එකක් ඩිස්කාඩ් කරාට පස්සේ ඔය වගේ අවස්ථාවක දෙන error එකක් source එකට වාර්තා කරන එක, report කරන එක. ඔය වගේ ප්‍රොටෝකෝල් එකක් කියන්නේ ඉන්ටර්නෙට් එකේදී, network එකකදී මොකක් හරි වැඩක් කරනකොට ඒක වෙන්නේ කොහොමද කියන එක පෙන්වන ස්ටෙප්ස් ටිකක්, නීති ටිකක්. වීඩියෝ එකේ අරමුණ TTL පැකට් ස්විචින්ග් වක් ගැන නෙමෙයි, මොඩල්ස් ගැන හින්දායි මම මේක මේ ටට්ටක් ගාලා කියාගෙන ගියේ. මට ඕන උනේ ICMP පාවිච්චි කරලා මේ ප්‍රොටෝකෝල් එකකදී ප්‍රොටෝකෝල් එකක් කියන්නේ මොකක්ද කියන එක පෙන්වන්න. එතකොට TTL හරි පැකට් ස්විචින්ග් හරි ක්ලියර් කරගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. අපි ක්ලියර් කරගමු. අපි තව උදාහරණයක් ගමු. අපි හැමෝම දන්න IP. මේකත් ප්‍රොටෝකෝල් එකක්. ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් තමයි නම. දැන් මෙයා තමයි මෙන්න මේ ඇඩ්‍රසිං මෙකැනිසම් එක හදලා දෙන්නේ. හදලා දෙනවා කිව්වට මෙයා තමයි ඒකට අවශ්‍ය නීති ටික අපිට පෙන්වන්නේ. දැන් අපි දන්නවනේ version 4 version 6 කියලා IP address ආදි දෙකක් තියෙනවා. version 4 නම් bit 8 set 4ක් තියෙනවා. දැන් එතකොට IP වලින් තමයි මේ මෙකැනිසම් එක අපිට පෙන්වන්නේ. bits 8 මෙහෙම කෑලි 4ක් තියෙනවා. ඔක්කොම bits 32යි. version 6 නම් bits 128යි. ඔන්න ඔය කියන නීති ටික තමයි මෙයා පෙන්වන්නේ. එතකොට අර මුලින් කිව්ව කතාව දැන් පැහැදිලි. ප්‍රොටෝකෝල් එකක් කියන්නේ නීති සෙට් එකක්. තව විදියකින් කිව්වොත් කලින් උදාහරණේ මම ICMP ගැන කිව්වා වගේ වැඩක් කෙරෙන්න ඕනේ කොහොමද කියන එක තමයි හැමදෙස්සෙම ප්‍රොටෝකෝල් එකකින් පෙන්වන්නේ. ඒකට ICMP වලින් පෙන්වන්නේ කේලමක් ගිහින් කියන්නේ කොහොමද? error එකක් report කරන්නේ කොහොමද? IP වලින් පෙන්වන්නේ ඇඩ්‍රස් එකක් හැදෙන්නේ කොහොමද? මෙන්න මේ කියන දේවල් ප්‍රොටෝකෝල් එකකින් නැත්තම් නියමාවලියකින් තමයි පෙන්වන්නේ කොහොමද වෙන්න ඕනේ කියන එක. ඊළඟට අපි යන් මොඩල්ස් වලට. ඔන්න අපි ආවා මොඩල්ස් වලට. මෙතන මොඩල් එකක ඩයග්‍රෑම් එක ගන්නන්නේ නැහැ. සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක පෙන්වන්න ඩයග්‍රෑම් එකක් ගන්නවා. හරි. හිතන්න දැන් අපි ප්‍රොටෝකෝල්ස් කිව්වා මේ පොඩි වැඩක් ගැන කතා කරේ. ඒ කියන්නේ මොඩල් තරම් බ්‍රෝඩ් නෑ. මොඩල් වල තියෙන සබ්සෙට් එකක් තමයි මේ ප්‍රොටෝකෝල්ස් කියලා කියන්නේ. දැන් මෙතන තියෙන ප්‍රොටෝකෝල් එකකට වැඩි එහා ගිය සම්පූර්ණ ෆ්ලෝ එකක්. අපි නිකන් හිතමු අපිට ඕනේ හායි කියලා මැසේජ් එකක් යවන්න යාළුවට. අපි හිතමු WhatsApp එකේ මැසේජ් එක දානවා කියලා. එතකොට හායි කියලා මැසේජ් එක ටයිප් කරලා අර send බටන් එක ටැප් කරනකන් වෙලාව තමයි අපේ කන්ට්‍රෝල් එකේ තියෙන්නේ. WhatsApp එකට යනවා මැසේජ් එක ටයිප් කරනවා send බටන් එක ටැප් කරනවා. ඒ වෙලේම බුක් ගාලා යාළුවගේ ෆෝන් එකට මැසේජ් එක යනවා. මිලිතප්පර ගානක ලේටන්සි එකකුත් එක්ක. දැන් ඔය වෙනකන් ඔය අතරතුර සිද්ධ වෙන කිසිම දෙයක් අපි දන්නේ නැහැ. එතකොට අපේ මැසේජ් එක 10 විදිහට අන්තිමට සිග්නල් එකක් විදිහට යනවා යාළුවගේ ෆෝන් එකට. එතකොට යාළුවගේ ෆෝන් එකෙන් ඒකයි කියවන්න පුළුවන් මැසේජ් එකක් බවට පත් කරන රිවර්ස් ප්‍රොසෙස් එක තියෙනවා. මේ කිසිම දෙයක් අපේ කන්ට්‍රෝල් එකේ නැහැ. අපි මේක දන්නේ නැහැ. දැන් මෙන්න මේ සම්පූර්ණ behind the scenes නැත්නම් අපිට නොපෙනෙන පැත්ත තමයි මොඩල් එකකින් පෙන්වන්නේ මේ සම්පූර්ණ ෆ්ලෝ එක මෙහෙම විය යුතුයි. නැත්තම් මේක ස්ටෑන්ඩඩ් එකට අනුකූල නැහැ කියන එක තමයි මේ පෙන්වන්නේ. හරි. අපි හොඳටම ගන්න ගන්නේ OSI මොඩල් එක. OSI මොඩල් එක හැදුවේ ISO කියන ආයතනය. එතකොට ISO OSI තමයි මොඩල් එකේ නම. මම මෙතනදී මේ මොඩල් එක පැහැදිලි කරන්න යන්නේ නැහැ. අපි නිකන් කතාවක් ගමු. ISO ලා කියනවා මේ මොඩල් එක හරහා මෙන්න මෙහෙම දෙයක්. අපි ටයිප් කරන මැසේජ් එක යාළුවට යන්න කලින් මෙන්න මෙහෙම දෙයක් වෙන්න ඕනේ. මේක මුලින් එන්ක්‍රිප්ට් වෙන්න ඕනේ. ඊට පස්සේ කම්ප්‍රෙස් වෙන්න ඕනේ. දැන් කම්ප්‍රෙස් කරන්න ඕනේ ඇයි කියලා අපි දන්නවා මේකට පාවිච්චි කරන රිසෝසස් අඩු කරන්න. ඊට පස්සේ පැකට් ස්විචින් පාවිච්චි කරන නිසා මේ මැසේජ් එක කොටස් වලට වෙන්න ඕනේ. මොකද රවුටර් නෙට්වර්ක් එකක් කරා මේක එක එක රවුටර්ස් වල යනවා, එක එක පාත්ස් වල යනවා ලේටන්සි එක අඩු කරගන්න. ඊට පස්සේ දැන් මෙයාලා වෙන වෙනම රවුට්ස් වල නම් යන්නේ. ඒ හැමෝම දැනගන්න ඕනේ තමන් යා යුත්තේ කොතෙන්ටද
මොන ඩිවයිස් එකටද යන්න ඕනේ කියන එක. එහෙනම් මේ හැම සෙග්මන්ට් එකකටම හම්බ වෙන්න ඕනේ ඇඩ්‍රස් එකක්. ඔය ඇඩ්‍රස් හම්බ වුණාම ඔක IP ඇඩ්‍රස් සහ MAC ඇඩ්‍රස් දෙකම අයිති අපි ඉස්සරහට කතා කරමු. එතකොට අන්තිමට මේගොල්ලෝ 1010 නැත්නම් බයිනරි බවට පත් වෙලා වයර් එකක් දිගේ හරි වයර්ලස් විදියට හරි අපේ මේ යාළුවගේ ෆෝන් එකටයි යන්නේ. දැන් ඔය ඇවිල්ලා එක පැත්තක් විතරයි. යාළුවගේ ෆෝන් එකට මේක හම්බ වුණාට පස්සෙත් ආයි මේ සිද්ධ වෙච්ච දේවල් ටික රිවර්ස් එකට වෙන්න ඕනේ. එතකොට ISO වල කියනවා මෙන්න මෙහෙම දෙයක්. මේ ස්ටෙප්ස් ටික මේ විදිහටම සිද්ධ වෙන්න ඕනේ. මේ එකක් හරි මිස් වුණොත් එහෙම රිස්කි. අපි හිතමුකෝ එන්ක්‍රිප්ෂන් එක උනේ නැහැ හරියට. රිස්කිනේ. වෙන කෙනෙක්ගේ අතට මැසේජ් එක ගියොත් එයා ඒක කියවන්න පුළුවන්. කම්ප්‍රෙෂන් එක හරියට උනේ නැත්නම් එහෙම වැඩිපුර data usage එකක් වෙලා. එතකොට පැකට් ස්විචින් නැතුව සර්කිට් ස්විචින් මෙතනදී පාවිච්චි වුණොත් එහෙම latency එක වැඩි. එතකොට ISO වල අපිට කියන්නේ මේ කමියුනිකේෂන් ෆ්ලෝ එක මෙන්න මේ විදිහට වෙන්න ඕනේ. එතකොටයි හරියට කමියුනිකේට් වෙන්නේ. හොඳ විදිහට කමියුනිකේට් වෙන්නේ. එතකොට මේ සම්පූර්ණ වැඩේ ISO වල බෙදලා තියෙනවා ස්ටෙප්ස් 7කට. ඒ ස්ටෙප්ස් 7 පෙන්වන්නේ මෙන්න මේ OSI කියන මොඩල් එකෙන්. ඔය ස්ටෙප්ස් ටිකම ඔය සිද්ධ වෙන්න ඕන දේවල් ටිකම තවත් ආයතනයක් ස්ටෙප්ස් 7කට නෙමෙයි 4කට බෙදලා තියෙනවා. ඒක වෙලා TCP/IP මොඩල් එක. ඒක හදලා තියෙන්නේ මට මතක හැටියට ARPANET හෝ IEEE. හරි ආයතනය වැඩක් නැහැ. අපි A level වලදී ලොකුවටම ගැඹුරින් රෙෆරන්ස් මොඩල් එකක් විදිහට ඉගෙන ගන්නේ OSI. එතකොට මම නිකන් ආයි සරලව කිව්වොත් එහෙම සම්පූර්ණ ෆ්ලෝ එකක් නැත්තම් කමියුනිකේෂන් ප්‍රොසෙස් එකක් මෙන්න මේ විදිහට වුණොත් තමයි මේක සම්මතයට අනුකූල වෙන්නේ ස්ටෑන්ඩඩයිස් වෙන්නේ කියන එක තමයි මේ ISO වල මොඩල් එකක් කරා අපිට කියන්නේ. එතකොට නිකන් සිම්ප්ලි ගත්තොත් එහෙම ප්‍රොටෝකෝල් එකකින් පෙන්වන්න මොකක් හරි ඇක්ෂන් එකක් සිද්ධ වෙන්න ඕනේ කොහොමද කියන එක. ඇක්ෂන් එකකට එහා ගිහිල්ලා සම්පූර්ණ ෆ්ලෝ එකක්ම. ඒකට එන්ක්‍රිප්ෂන් IT, කම්ප්‍රෙෂන් IT, එතකොට සමහර ප්‍රොටෝකෝල්ස් IT, හાર્ඩ්වෙයාර් ඩිවයිසස් IT ඔන්න ඔක්කොම තියෙන එකතුවක් තමයි මේ මොඩල් එකක් කියලා කියන්නේ. අච්චුපොතේ තියෙන නැත්නම් ටෙක්ස්ට් බුක් එකේ තියෙන ඩෙෆිනිෂන් එකම නෙමෙයි මම මේ පොඩ්ඩක් ප්‍රැක්ටිකලි සිද්ධියත් එක්ක තමයි කියන්නේ. ඒ වගේම OSI මොඩල් එකේ ඉතුරු විස්තරත් එක්ක, ඒ වගේම TCP/IP මොඩල් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකත් එක්ක අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා.